හලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? අද එහෙනම් අපි බලමුද අපි වෙසක් බලන්න ගියේ කොහොමද කියලා. දවස ආරම්භ කළේ නම් හස්බන්ඩ් වැඩ ඇරිලා එනකොට ගෙනාව කිරිබත් දන්සලකින් කිරිබත් කෑලි ටිකක් කාලා තමයි. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා හස්බන්ඩ්ගේ ගෙදර ගියා. ඒ යන අතරතුරදී අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඒකෙනුත් අයිස්ක්‍රීම් කාලා තමයි ගියේ. ඊට කලින් දවසේ හස්බන්ඩ්ගේ අම්මා කිව්වා නූඩල්ස් දන්සලක් තියෙනවා ගෙවල් ගාව එන්න කියලා. මේ එකත් කන්න බලාගෙනම තමයි යන්නේ. මේ තියෙන්නේ හම්බෙච්ච නූඩල්ස්. ඒකත් හරි රසයි කාලා. ඊට පස්සේ අපි ගෙදර ආවා. මොකද වෙසක් බලන්න යන්න එපේ. මේ තියෙන්නේ ඒ අතරමඟදී හම්බෙච්ච දේවල් තමයි. ඔයිට වඩා දේවල් හම්බුණා. සමහරක් ඒවා වීඩියෝස් නෑ. සමහරක් ඒවා ෆොටෝස් මුකුත්ම නෑ. ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ ගෙදර ගියා. එයාලවත් වෙසක් බලන්න එක්කගෙන යන්න බලාගෙන එයාලා ආවේ නෑ. ඒ යාළුවා මේකට කමෙන්ට් එකක් දාන්න හොඳේ ආවේ නැත්තේ ඇයි කියලා. අපි පානදුර පුරවරේ ඉඳලා රයිකම් කෝරළේට ගියා වෙසක් බලන්න. මේ තියෙන්නේ බණ්ඩාරගම නගරය. ඉතින් අපි ඒ ටිකත් බලමු නේද? මේ හැමදේම හරිම ලස්සනට සංවිධානය කරලා තිබ්බා. බණ්ඩාරගම වෙසක් කලාපේ හැම අවුරුද්දම තියෙනවනේ. ඉතින් මේ නිර්මාණාත්මක දේවල් පහන් කුඩු වෙසක් තොරන් හරිම ලස්සනට සියුම් විදිහට නිර්මාණය කරලා තිබ්බා. අපිටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා. එතකොට මම 8 වසරේ නැත්තම් 9 වසරේ වගේ ඇති. මගේ ලොකු අම්මගේ පුතා කිව්වා මට වඩා චූටි බට්ටු ගොඩක් හිටියේ. අපි කට්ටියට කිව්වා අපිත් කැරගෙන පහන් කුඩුවක් හදමුද කියලා. කිසිම අත්දැකීමක් නැහැ, බරපතලකමක් තේරෙන්නේ නැහැ. අපිත් ඉතින් ගත් කටටම කිව්වා හා කියලා. කොහොම හරි ඔක හදයි යනකොට තමයි එපා වුනේ. ඒ දෙයියනේ මේ කැටයම් කපන්න තියෙනවානේ. එපා වෙනවා. කිසිම දෙයක් දන්නේ නැහැනේ. අන්තිමේදී අර චූටි බට්ටු පවා කැටයම් කැපුවා. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කරන්නේ ඉතින් කැටයම් කපන එක තමයි. කොහොමද ඉතින් චුට්ට දවසයිනේ පාඩම් කරන්න කොහොමද ටයිම් එක හදාගන්න පුළුවන් නේ අපිට. කොහමද මට මතකයි මගේ අම්මා පවා කැටයම් කැපුවා. මොකද අපි අතට දෙනවනේ. කිසිම තේරුමක් නැහැ නේ ඉතින්. අම්මත් කැටයම් කැපුවා. කොහොම හරි ඉතින් හරි ලස්සනට නිමාවක් ආවා. ෆොටෝ එකක්වත් දාන්න විදිහක් නැහැ. මොකද ඒ දවස්වල ස්මාර්ට්ෆෝන් අපි ගාව කාගාවත් නැහැ. ඉතින් ෆොටෝ එකක්වත් දාන්න විදිහක් නැහැ මේකට. කොහොම හරි හැමෝම බැලුවා. ගමේ අයයි පිටගම්වල අයයි හැමෝම බැලුවා. හරිම ලස්සනයි කිව්වා. ඊළඟ අවුරුද්දෙත් හදන්න කිව්වා. ඒත් අපිට ඊළඟ අවුරුද්දේ හදන්න උනේ නැහැ. කොහොම හරි ඉතින් වෙසක් කුඩු හදනවානේ. පහන් කුඩුවක් හදන්න හම්බ වුණේ නැහැ. ඉතින් ඒ යදන් ජීවතුන් අතරත් නැහැ. එහෙම තමයි නේද? හැමදේම වෙනස් වෙනවා. ඉපදුනා නම් මැරෙන්න වෙනවා. ඒත් අන්තිම මොහොතේ මට යයිව බලන්න යන්න හම්බුනේ නැහැ. මට ඒක අදටත් මාරම දුකයි. ඒත් ඉතින් මොනවා කරන්නද නේද? අම්ම තමයි. මේ තියෙන්නේ අපි දැන් බණ්ඩාරගම පුරවරේ ඉඳලා කළුගම් තොටට යන ගම. මෙන්න මේ පොලිස් ස්ටේෂන් එකේ මොරගහේන පොලිසියෙන් හම්බුණා අපිට බෙලිමල් දන්සලා. එතන ලස්සන අලියෙක් නිර්මාණය කරලා තිබ්බා. මට මතක විදිහට හමුදාවේ කවුරු හරි පුද්ගලයෙක් තමයි. ඔයාලට එයාගේ මෙන්න මේ පුද්ගලයා තමයි හමුදාවේ ඔය අලියව නිර්මාණය කරලා තිබ්බේ. අනුර චිත්‍රානන්ද මහත්මයා. ඊට පස්සේ අපි කළුතර පැත්තට එනකොට මෙන්න මේ දන්සලා අපිට හම්බ වුණා. අනේප බණන් ආසයි. ඒත් මම වැඩි අරන් දෙන්නේ නැහැ. මොකද මේ වගේ දේවල් චූටි බබෙක්ට හොඳ නැහැ කියනවනේ. ඒ හින්දා ඉතින් අපි වැඩි අරන් දෙන්නේ නැහැ. ඒත් ඉතින් දන්සලක අත්දැකීම විඳ ගන්නත් ඕනේ හින්දා පොලිමේ සෙනඟ වැඩි හිටියෙත් නැති හින්දා අපිත් පොලිමේ හිටියා. ඊට පස්සේ ඉතින් මේකත් කකා ඉස්සරහට ගියා. මම නම් වැඩි ආස නැහැ බත් දන්සල් වල ඉන්න. මොකද බත් දන්සලක සෙනඟ ගොඩාරියක් ඉන්නවනේ. බත් දන්සල් වල නතර කරන්න ආස නැහැ. අනිත් දන්සල් වල නම් අවුලක් නැහැ.
දන්සලකින් ඉතින් අත්දැකීම ගන්න එපා. ලැජ්ජ වෙන්න ඕනේ නැහනේ. ඒ මිනිස්සුත් කීයක් හරි හම්බ කළා හරි නැත්තම් එකතු කළා හරි දන්සල් දෙන්නේ ඉතින් වෙසක් බලන යන මිනිස්සුන්ට නේද? අපි ඊට පස්සේ ආවා කළුතර තියෙන නාගරුක්කාරාම විහාරස්ථානයට. මෙන්න මේ පහන් කූඩුව බලන්න. දන්නේ නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා. අර ඉතින් යනකොට දැක්ක හින්දා නතර කරා. හරිම ලස්සනයි. බලන්නකො ඔයාලත් ඉතින්. ඊට පස්සේ මෙන්න මේ කාසිකිලින යකා හිටියා. ධනේ බබා නම් දැම්මේ නැහැ. එයාට බයයි කිව්වා. අපි ගියේ ලංකාවේ උසම වෙසක් තොරණ බලන්නනේ. ඒක බලන්න යන්න හම්බුන්නේ නැහැ. මොකද සෙනඟ වැඩි කිව්වා. ටවුන් එකට දාගන්න විදිහක් නැහැ කිව්වා. ඊට පස්සේ අපි ආපහු හැරිලා වෙසක් තොරණ පස්සේ දවසක් බලමුයි කියලා අපි එනකොට මෙන්න මේ චූටි වෙසක් කූඩු ටිකක් තිබ්බා. හරිම ලස්සනයි. චූටි හින්දා හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ආවා වාද්‍ය වෙසක් තොරණ බලන්න. ඒකත් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි මග එනකොට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඒකෙන් අයිස්ක්‍රීම් උත් කාලා තමයි අපි මේ ආවේ. ඉතින් මේ අපි දැන් පාන්දර පුරවරට යන ගමන් මට මතක විදියට දැන් පාන්දර 3ක් පහු වෙලාද කොහෙද. ඉතින් ඒ වෙසක් තොරන් පහන් කූඩු ඒ හැමදේම හරිම ලස්සනයි. ඒ වගේම දන්සල් වලින් හම්බෙච්ච කෑම බීම හරිම රසවත්. එයාලා හැමෝටම ගොඩාක් පිං. ඊළඟට අපි ආපහු වෙසක් ගමනකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න.